Hey guys, welcome to my channel. ඉතින් ගොඩ කාලයකට පස්සේ වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මේ වීඩියෝ එක මගේ බර්ත්ඩේ වීඩියෝ එක. ඇත්තටම මේ බර්ත්ඩේ එක පහුවෙලත් මාසයක් විතර වෙනවා. ගිය මාසේ ඒ කියන්නේ නොවැම්බර් 17 තමයි මගේ බර්ත්ඩේ එක තිබුණේ. ඇත්තටම මම වීඩියෝ එක එඩිට් කරේ නැත්තේ පහුගිය දවස්වල රටේ තිබිච්ච ප්‍රශ්නත් එක්ක වීඩියෝ එකක් දාන්නවත් එඩිට් කරන්නවත් මට ඉතින් මූඩ් එකක් තිබුණේ නැහැ. ඉතින් ඒකෙන්ද මම වීඩියෝ එක දැම්මේ නැහැ. කොහොම හරි හැමදේම සාමාන්‍ය අතට හැරීගෙන යන ගමන් තියෙන හින්දා මම හිතුවා මේ වීඩියෝ එක ඉක්මනට අප්ලෝඩ් කරන්න. මොකද තව වීඩියෝස් දෙකක් විතර තියෙනවා මට දාන්න. ඊට කලින් මේ වීඩියෝ එක දාන්න ඕන. ඉතින් ඒක හින්දා මම ටක් ගාලා මේක එඩිට් කරලා ඉක්මනට අප්ලෝඩ් කරන්න ඕන. ඉතින් මම මෙතන මේ කියන්න try කරන්නේ මේ crop top එක තේරුවේ එයා කියලා. ඉතින් අපි දැන් ඉස්සෙල්ලාම ගියේ shopping කරන්න. මට කිව්වා shop එකකට ගිහිල්ලා කැමති අඳුමක් තෝරගන්න. කැමති ඕනම එකක් ගන්න කියලා. හැබැයි මම ඒ වෙනකොටත් ෂොප් කරලා තිබුණේ බර්ත්ඩේ එකට කලින් මම ගිහිල්ලා මට ඇඳුම් ගත්තා. ඒක හින්දා ඉතින් දැන් ඒත් එක්කත් ගිහලා මට එහෙම ඇඳුම් ගන්න බෑ. එහෙම කිව්වට මම එහෙම ආස නැහැ. ආසව වුණත් මට එහෙම ගන්නත් බෑ. මට එහෙම සෙට් වෙන්නෙත් නැහැ ඇඳුමක් ලේසියෙන් එහෙම. ඉතින් කොහොම හරි ඒක හරි ගියේ නැහැ. ඉතින් කිඹුලෙක් කෑවොත් බේරගන්නේ කොහොමද කියන්නේ? දැන් කිඹුලට කිච් කවලා කිඹුලට කිති. ඉතින් කිඹුලට කිති කවනකම් මාව ඉඳීද? ඔතන මම විනාඩියට මේ පීන කියන තැන. ඉතින් ඒ කිසි දෙයක් ඕනේ නැහැ නේ. මම පයින් එක නගත්තා නම් ඉවරයි. ඈ? ගිහිල්ලා නෑ ඕන. මම ගිහිල්ලා මොනවද? ඔව්. ඔයාලා මොනවද ඕන? මම දෙන්නේ. ඉල්ලන ඕන දෙයක් දෙන්න. ඈ? කොහොම හරි ඉතින් shopping වැඩේ හරි ගියේ නැහැ. ඉතින් අපි ඒක හින්දා හිතුවා මෙතනට යන්න වේරිව පාක් එකට. මෙතනට කලින් මෙතනට යන්න හම්බුනේත් නැහැ. ඇත්තටම වෙලාවක් තිබුණේ නැහැ. කොහොම හරි දවසේ ඉතින් අපිට chance එකක් හම්බුණා එතනත් බලන්න යන්න. ඇත්තටම ඉතින් එහෙම අපිට ගිහිල්ලා ඉතින් එහෙම කරන්න දෙයක් නැහැ. ඇත්තටම එහෙම පොඩි අයට තමයි ගොඩාක් දේවල් තියෙන්නේ එතන ගිහිල්ලා කරන්න. ඔය new couples වලට නම් ඉතින් එතන idea place එකක්. ගිහිල්ලා අරගෙන නගලා එන්න. ඇත්තට අපිට යන්න බෑනේ ඒ වයිනේ යන්නේ. බුදුද? ඈ? බුදුද? මාව ගිහින් දාලා දෙකට. ඉතින් මම කලින් කිව්වත් වගේ අතරම අපිට විතර ගිහිල්ලා කරන්න ලොකු දේවල් නැහැ. අතරම එහෙම දේවල් නැහැ. මෙන්න මේ වගේ claw machines නම් තිබුණා. අර පොඩි අයට සෙල්ලම් කරන්න ඒක ඇතුලේ games තිබුණා. ඒ වගේ දේවල් තිබුණා. ඊට පස්සේ තව අපිට ඕනම් පුළුවන් අර බම්පර් කා කියලා එකක් තිබුණා. අන්න ඒක try කරන්න පුළුවන්. මම ඒක try කරා. ඊට පස්සේ තව කුරුළු යන කියලා එකක් තිබුණා. කුරුල්ලෝ චුටු කුරුල්ලෝ වගේ හිටිය මම කුරුල්ලෝගේ නම් දන්නේ නැහැ. මම එතනට ගියෙත් නැහැ. හැබැයි මගේ වීඩියෝ එක ගත්තේ නැත්te කොහෙන්ද. කොහොම හරි මේ වගේ තමයි ඇතුළ තියෙන්නේ. ලොකු ඉඩ ප්‍රමාණයක් නම් තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි මම try කරේ. දරුවෝ ඉමුත් කියලා. ළමයෙක් ගෙනව නම් යන්න තිබ්බා. රෙන්ට් එක ගන්නවද? රෙන්ට් එකේ ළමයි ඉන්නවද? ඔයාට බැරිද මගේ ළමයා වෙන්න? හැබැයි ඔයා සයිස් එක දැක්කම ළමයෙක් කියලා හිතන්නේ. චුටි හරිය යන්නකෝ. අත්ත මේ මිනිස්සු ළමයි ධම්මල යන නැතිනේ හැම එක. අපි තායනෝ ළමයි කරන්නේ. වෙනම ෆොටෝ එකතු කරලා ආර මගේ දැස්ල එඩිට් කරේ. ඇයි එහෙම කරන්නේ? අපි දෙන වෙනම දාවේ. ඔව්. ඈ? ගහන්නකො සෙල්ෆියක්. එතන කට්ටිය.
අනිත් දවසේ මෙතනින් එනකොට එන්ට්‍රස් එකට කියලා තියන්න අපි දෙන්න යනවා. ඉන්න කට්ටිය ඔක්කොම අයින් කරන්න. මොකද ඔයාලට ෆොටෝ ගන්න බෑ මට වීඩියෝ ගන්න බෑ. මට වීඩියෝ ගන්න පුළුවන්. ඔයා නික මිනිස්සු ඉන්න වීඩියෝ ගන්න. මිනිස්සු ඉන්න. මිනිස්සු නැති තැනකට ගිහිල්ලා ඕන මම වීඩියෝ කරන්න. මේ වාලිය මන් දෙන්නේ. ඇත්ත. අනේ ගෝසකේ කියන්නේ පොමට. හැයි ගෝසකේ කියන්නේ. අතන හොඳයි ගෝසකේ. අද ඔය තනියමද ගහන්නේ? මට මේ පැත්ත මගේ පැත්ත කැතයි. මෙන්න මෙතන ලස්සන වැඩක් වුණා. මේ මට එයා කියනවා මගේ ෆොටෝ එකක් ගන්න කියලා. හැබැයි යාට මතක නැහැ මගේ බෑග් එක එයාගේ අතේ කියලා. බෑග් එක උතල්ලාගෙන. මේක ලයිට් උත් තානන්දම ලස්සන නේ. ලයිට් නැහැ. ඔව්. ඇත්තම. ඒ ඩිංගල ෆොටෝ කීයක් ගාලා. කීයක් ගහලා? පහයි 20ක් ගාලා. ෆොටෝ 20න් ගන්න පුළුවන් කීයද? ගන්න නම් බෑ එකක්. අන්න ඒකනේ. මගේ බෑග් එක ලස්සන නැති කියලා කිව්වේ නෑනේ. මගේ බෑග් එක. මම දුවන කවුද ඉන්නේ? ලකුණේ මාත් බයිලා ගියා. මගේ බෑග් එක. අය බෑග් එක. අය නුරන්නේ. කියන්නකෝ. නෝරන්නේ. අනේ කියන්නකෝ. ඈ? බෑග් එක කොහොමද තත්ත්වය? ඈ? එක්කම වල දාන්න. කියන්නකෝ. ඔත් කියන්නේ. බෑග් එක. හොඳයි හොඳයි. හොඳයි කියන්නේ උඹ. හොඳයි කියන්නේ හොඳයි. යමුනේ ගෝසකේ. අනේ මට පොස්කේ කියන්නේ පොඳි. නැවත හමුවේ. කවුද දන්නේ? ඈ? මන් දන්නේ නැහැ. ගුඩ් බයි නැවත හමුවේ කියන්නේ ආයි මාව එක්ක කියනද? ඒ ආයි ටීචර් එකට එන්නේ. ආ මම හයින අප්ඩේට් කරලා දුන්නොත් එන. මරට එන්නේ. මම නම් එනවා. කාත් එක්ක. අපි එතකොට ආන එකකින් එනවා. මම මගේ දියපස්සා. දෙපොත දැන්න. එපා. එල්බට් පාරක් දෙන්න ආයි. එල්මත් දෙකම ගහන්න. එතනත් බලලා ඉතින් අපි දැන් ආයේ මේ එතනින් යන ගමන් ඉතින් ආයෙත් මාව එක්කන් ගියා ෂොප් එකකට මොකක් හරි මැදුමක් ගන්න කියලා. එතනින් මම අතර ඇඳුමක් ගත්තා. බලමු අපි. හරි නේද? Baik, di modal ini kan. Bolonnya tahu sadai මෙතන නම් මම ඇඳුමක් ගත්තා. ඩෙනිම් ස්කර්ට් එකකුයි ක්‍රොප් টොප් එකකුයි. මම අතර මේකේ වීඩියෝ එකක් නම් අරගෙන නෑ. කොහරි මෙතන තියෙන්නේ අර මාතර අලුතෙන් ඕපන් කරපු ෂොප් එකක් මේක ස්කෙච් කෝ කියලා ඩුපේ හන්දියේමයි තියෙන්නේ. ඉතින් අතර මෙතන ලස්සන ලස්සන ඇඳුම් තිබුණා. එහෙම තමයි. මෙතනින් පස්සේ දවස් වෙච්ච වීඩියෝස් මුකුත් නැහැ. අපි මෙතනින් කේක් එකක් ගත්තා. කේක් අරන් ගෙදර ගිහිල්ලා අපි කැපුවා. වීඩියෝස් නම් මුකුත් මම අරගෙන නැහැ. අපි දැන් බලමු මගේ බර්ත්ඩේ gift මොනවද කියලා. unboxing කියන මම හැමදේම unbox කරලා තියෙන්නේ. මම මේ වීඩියෝ එක කරන්න එක ලොකු හේතුවක් තියෙනවා. ඒ හේතුව නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඒක මම අද හරි අන්තිමටම කියන්න මොකද්ද ඒ හේතුව මොකද්ද gift එක කියලා. සෙලක් බලමු මොනවද මම මට ගත්තේ කියලා. මුලින්ම අපේ අම්මා මට අරන් දීපු ඇඳුම. අපේ අම්මාට බර්ත්ඩේ එකට ඇඳුමක් ගත්තා. මේ තියෙන්නේ මේ බ්ලවුස් එක. මේ තියෙන්නේ ඩෙනිම් එක. ඊට පස්සේ මේ තියෙන්නේ තෙමු එකෙන් මම ඕඩර් කරපු එකක්. ඒව මම ගත්තේ මට ගත්තේ නෙවෙයි. බර්ත්ඩේ එක වෙනුවෙන් මම මේවා ගොඩාක් දේවල් කරා. තව කරන් ඉන්නවා.
ඉතින් මේ බර්ත්ඩේ එක ටිකක් මට විශේෂයි. ඒකෙන්ද මම මේ වීඩියෝ කරන්නේ. මුලින්ම බෑග් එකක්. ඒක ලස්සනයි. ඉතින් බෑග් එක. මට මේ ටයිප් බෑග් නෑ. මම මේ වගේම දාන්න නෑ සාමාන්‍යයෙන්. මට ඒකට ආස හිතෙන එක. ඒක දාන්න. මට තියෙන්නේ අර බිග් බෑග්. මෙහා පැත්තට ගොඩක් මගේ බෑග් ටික වෙනවා. ඒක ඕනේ නෑ. ඒක අනවශ්‍ය තොරතුරු. ඉතින් මම මේක ආස හිතනවා. එකක් අනිත් එන්නේ බෑග් කවර්ස්. මොකද මම ෆෝන් එක මාරු කරලා දැන් මාසයක්වත් නැහැ. ඉතින් මේ ෆෝන් එකට තාම බෑග් කවර්ස් නැහැ. එන්නේ නැහැ. මේ කොහෙවත් නැහැ මාතර හොයා ගන්න. ඉතින් ඒකින්ද මම බෑග් කවර්ස් දෙකක් ඕඩර් කරා. මම තියෙන එකක් මේකට මම ආසයි මේ බෑග් කවර්ස් එකට. මේක වෙනම ගත්තේ මම මේ ෆෝන් චේන් එක. මම හදලා ඉතින් ඒවා බලලා කඩලාන ඉන්නේ. ඉතින් ඒකින්ද මම මේක පොඩ්ඩක් දාලා බැලුවා. ෆෝන් එකකට දාලා බැලුවා මම මේවා ලස්සනයි. ඉතින් මම මේකට ආසයි. මේකක්. අනිත් එක මේකට නම් මම එච්චර ආස නැහැ. හැබැයි ඉතින් බෑග් කවර්ස් නැති හින්දා හොඳයි. ඉතින් මේ එකක්. මේ චේන් එක නම් මේ කවර් එකට මාපු එකක් මට. ඒකට නෑ ආවේ. කණ්ණාඩියක් තියෙනවා. ඒකට මම එච්චර ආස නැහැ. එච්චරයි. මේ නේල් සෙට් එකක් තියෙනවා. නේල් සෙට් එකක්. දැන් එච්චරයි. ඊට පස්සේ මම දැනටමත් එකක් යූස් කරලා තියෙන්නේ කියලා. ඒ මේක. මම මේක අද දාන් ගියා. ඉතින් අනිත් එක මගේ අනිත් gift එක. ඒක ලස්සනයි. මම ඒක ආස හිතුණා අඩියුස යනවා. මම අඩියුස ඒ දාන්නේ නැහැ. හැබැයි මට ඒක දැක්කම ආස හිතුණා. මම ඒකෙන් දෙක ගත්තා. හරි. ඔන්න දැන් තමයි ස්පෙෂල් එක එන්නේ. හරිද? මේකින්ද මම මේ වීඩියෝ එක කරන්නේ. නැත්තම් මම බර්ත්ඩේ එකට වීඩියෝ එකක් දානවා කියලා විතරයි මගේ ඔළුවේ තිබුණේ. ඉතින් මේක මම ගත්ත හින්දා මට හිතුණා කඩක හරි මට බලන්න හොඳ මතකයක් වෙයි කියලා. ඉතින් මේක හින්දා මම වීඩියෝ එක කරන්නත් හේතුව. හරිද? ඉතින් මේක තමයි මම මට වෙනුවෙන් ගත්ත ෆස්ට් ගෝල්ඩ් ජුවලරි එක. ඊට කලින් මම මට අරන් නැහැ. මම අපේ අම්මට අරන් තියෙනවා ඉයරින්ග්ස් දෙකක් අම්මගේ බර්ත්ඩේ එකට. ඒ ඇරින්න මම මට අරගෙන නැහැ. මට අරගෙන නැහැ. ගත්තොත් මට අරගෙන නැහැ කියමුකෝ. අරගෙන නැහැ. මම ඒක පොඩ්ඩක් කල්පනා කරන්න ගත්තේ. මම එන්ගේජ්මන්ට් රින්ග්ස් හැදුවේ මමනේ. අපි දෙන්නගේම රින්ග්ස් හදාගත්තේ අපි දෙන්න. ඉතින් ඒකින්ද මම හිතුවා ඒක පොඩ්ඩක් මම කල්පනා කරේ. නෑ ඉතින් ඒක ඒකත් හැබැයි එන්ගේජ්මන්ට් රින්ග්ස් හදාගත්තේ අපි දෙන්නමයි. ඒ කියන්නේ අපි දෙන්නමයි හදාගත්තේ අපි දෙන්න කියලා. එයාගේක මම හැදුවා, මගේ එක එයා හැදුවා. නෑනේ එතකොට මගේ එක එයානේ හැදුවේ. ඒක අදාළයි. හරි. මොකද මේක තමයි මම ෆස්ට් ටයිම් මට කියලා ගන්න ගෝල්ඩ් ජුවලරි එක. ඉතින් ඒකින්ද මට ඒක විශේෂයි. බ්‍රේස්කට් එකක් ඒක. ඇත්තටම මම මේ බ්‍රේස්කට් එක දැන් දාගෙන ඉන්නේ. මේ තියෙන්නේ ඒක. මේක තමයි ඉතින් මේ ප්ලේස් කට් එක මම ගත්තු. ඉතින් ඒක මට විශේෂයි මොකද සමහර විට මේක ලොකු දෙයක් නොවෙන්න පුළුවන්. හැබැයි ඒක මට විශේෂයි. මට ස්පෙෂල්. සාමාන්‍යයෙන් මම එහෙම මට ලොකු දේවල් කරගෙන නැහැ. දැන් මට සාමාන්‍ය මාසේ අන්තිම චෙක් එක හම්බුනාම තෙමු එකෙන් රුපියල් 3000ක 4000ක විතර ඕඩර් එකක් දානවා හැරෙන්න. ඒක ඇඳුමක් ගනි. ඊට වඩා ලොකු දෙයක් මම කරගෙන නැහැ ඇත්තටම කතාව. ඉතින් ඒකින් මේක තමයි මම ලොකු දෙයකට කියලා මෙච්චර කාලයකට කරලා තියෙන්නේ මම මටම. නැත්නම් මම අනිත් අයට නම් එක දේවල් කරලා තියෙනවා. ලොකු දේවල්. ඉතින් මේක මම මට කරගත්තු දෙයක් හින්දා ඉතින් මගේ බර්ත්ඩේ එකේ දවසේ
මට ඒක ස්පෙෂල්. ඒක තමයි ඉතින් මගේ බර්ත්ඩේ එකට මම මේ පාර දේවල් ටිකක් හිතේ තියාගෙන හිටියා. මේක ගන්න මම හිතේ තියාගෙන හිටියා. තව බර්ත්ඩේ එකට මම කොණ්ඩේ කපන්න ලොකු ආසාවක් තියෙනවා. ඉතින් මම ඊයේ ගියා කොණ්ඩේ කපන්න. හැබැයි එතන හිටියේ නැහැ ඒ සැලුන් එකේ. කොණ්ඩේ හෙයා කට් කරන කෙනා හිටියේ නැහැ. මට අඟහරුවා දෙන්න කියලා කිව්වා. අද ඉරිදා. කියන්නේ හෙට මගේ බර්ත්ඩේ එක. සමහරවිට මම අඟහරුවාද යයි. ඒකට එහෙනම් මම ඒකෙත් වීඩියෝ එකක් දාන්නම්. සමහරවිට මම කොණ්ඩේ එකපාරක් කැපුවා ළමයි. හරිද? එකපාරක් කපලා ඒක මාර කැතයි. මාර විදිහට කොණ්ඩේ කොට වුණා මගේ. ඉතින් ඒකින්ද මම හිතන්නේ ගිය අවුරුද්දේ වගේ. ගිය අවුරුද්දේ පස්සේ තමයි මේ කොණ්ඩේ ආයි මේ වැදිලා මම මොකද කරලා නෑ ඊට පස්සේ ඉඳලා. ඒකෙන් මම බර්ත්ඩේ එකට කොණ්ඩේ කපාගෙන හිටාගෙන ඉන්නවා. හැබැයි මට ඊයේ මම සැලුන් එකට ගියාම මට කිව්වා කොණ්ඩේ ටිකක් කොට වෙනවා. මම ලේ කට්ටයක් කරන්න ඉන්නේ. කොණ්ඩේ ටිකක් කොට වෙනවා. මට ගානක් පෙන්නලා කිව්වා මේ තරම්වත් කපන්න ඕන නැත්නම් තේරුමක් නැහැ කියලා. ඉතින් කොණ්ඩේ කොට වෙනවට නම් ආස නැහැ. හැබැයි මට කොණ්ඩේ කපන්න ලොකු උමනාවක් තියෙනවා. දන්නේ මගේ ඒක ඔළුවට ගිහිල්ලා දැන් ඒක ඔළුවෙන් අයින් කරගන්න බෑ. කොහොමයි දැන් මම හිත හදාගෙන යන ගමන් කොණ්ඩේ කපන්න කොහොමරි කපනවා. ඔව් ඒ තමයි. ඔන්න ඉතින් හිතලා කොහොමද ඉතින් මම කොණ්ඩේ කැපුවා. ඇත්තටම මේ මම කොණ්ඩේ කපන්නේ මගේ බර්ත්ඩේ එකට දවස් 2කට විතර පස්සේ තමයි මම මේ කොණ්ඩේ කපන්නේ. කොහොම හරි කොටේ නම් ලස්සනට ආවා. මට ඕන විදියට මම කැමති විදියට ටිකක් කොට වුණා. හැබැයි ලස්සනට තිබුණා ඇත්තටම. ඉතින් අතට ලස්සනට තිබුණා. ඉතින් මට ඒක රාසෙ හිතුණා. කොහොම හරි හිත හදාගෙන කොණ්ඩේ කපපු එකේ පාඩුවක් නැහැ කියලා මට හිතුණා. ඉතින් මගේ ෆයිනල් ලුක් එක මම ගෙදර ඇවිල්ලා තමයි මේ වීඩියෝ එක නම් කරන්නේ. ඔයාලත් බලලා කියන්නකෝ ඉතින් කොහොමද මගේ කොණ්ඩේ කියලා. ලස්සනයිනේ. මේ දවස් ටිකේ ඉතින් මේ වගේ වීඩියෝස් මගේ ෆෝන් එකේ පිරීලා. ඉතින් කොණ්ඩේ කපපු හින්දා කොණ්ඩේ වීඩියෝස් තමයි ගොඩක් තියෙන්නේ. මම ඉතින් මේ දවස් ගත්ත වීඩියෝ එකක් විතරයි දැම්මේ. කොහොම හරි ඉතින් මේ තියෙන්නේ මම බර්ත්ඩේ එකට මම ගත්ත gift එකක්. ඒකත් මම එදා කොණ්ඩේ කපන්න ඉතින් මගේ බර්ත්ඩේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඇත්තටම පාටිස් මුකුත් තිබුණ නැහැ. මේ ටික තමයි ඉතින් එදා මගේ බර්ත්ඩේ එක දවසේ උනේ. ඉතින් thank you වීඩියෝ එක ඉරණකම් බැලුවා නම් එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. bye bye.